ඔයත් මේ දවස්වල UAE එන්න එහෙම නැත්නම් ඩුබායි එන්න විසිට් වීසා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් වීසා ඇප්ලයි කරන්න කලින් මේ වීඩියෝ එක බලන්න. 2026 අප්‍රේල් මාසෙ ඉඳලා PCC සහතිකය නැතුව එහෙම නැත්නම් පොලිස් රිපෝට් එක නැතුව ඔයාගේ වීසා එක ඇප්ලයි කරන්න ගියොත් වැඩේ එතනම නතර වෙනවා. ඇත්තටම මොකද්ද මේ අලුත් නීතිය කියලා දැනගන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණ බලන්න. ඔයත් මේ දවස්වල ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අපි දන්නවා අපේ ලංකාවේ ගොඩක් කට්ටිය මේ වෙනකොට විසිට් වීසා එකක් දාගෙන ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සහ මේ වෙනකොට විසිට් වීසා එකකින් ඩුබායි වලට ඇවිල්ලා ජොබ් වලට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටියත් ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ කරා ඉදිරිපත් කරන්න අපි දන්නවා 2026 අප්‍රේල් මාසේ, ඒ කියන්නේ මේ මාසේ UAE රජය විසින් අලුත් නීතියක් ගෙනාවා. ඒ තමයි රටවල් කිහිපයකට පොලිස් රිපෝට් නැතුව ඇත්තටම එම්ප්ලොයිමන්ට් වීසා ඇප්ලයි කරන්න බෑ. පොලිස් රිපෝට් එකක් නැතුව. ඉතින් ඇත්තටම මේ කතාව මොකක්ද කියලා තමයි අද මේ වීඩියෝ කරා මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම දන්නවා ඩුබායි කියලා කියන්නේ ලෝකයේ තියෙන ආරක්ෂිතම රටක්. ඉතින් ඇත්තටම මේ රටවල් කිහිපය අතරින් අපේ රටට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවටත් මෙන්න මේ නීතිය ගෙනල්ලා තියෙනවා. ඒ තමයි පොලිස් රිපෝට් එකක් නැතුව මේ වෙනකොට ඩුබායි වල ඉන්න අපේ ලාංකිකයන්ට එම්ප්ලොයිමන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න විදිහක් නැහැ. ඉතින් අපි දන්නවා ඩුබායි කියලා කියන්නේ කාලෙන් කාලෙට අලුත් නීති ගේන රටක්. ඇත්තටම ලංකාවේ අපි කොහොමද මේ පොලිස් රිපෝට් එක ගන්න? ඒ කියන්නේ ඔයා මේ වෙනකොටත් UAE වලට විසිට් වීසා එකක් දාගෙන එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා එම්ප්ලොයිමන්ට් වීසා එකකින් ෆ්‍රීලාන්ස් වීසා එකකින් ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් පොලිස් රිපෝට් එකක් ගන්න වෙනවා. ඔයා මුලින්ම කරන්න ඕන පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයට අදාළ පොලිසියට ගිහිල්ලා ඉවරලා මුලින්ම පොලිස් රිපෝට් එකක් ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාට ඔන්ලයින් පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම ඔන්ලයින් පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන එක සම්බන්ධ වෙන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න ඉස්සරහට ඔයාලට. ඉතින් ඔයාලගේ පොලිස් රිපෝට් එක ගත්තට පස්සේ ඔයාලා ඊළඟට යන්න ඕනේ විදේශ කටයුතු අමාත්‍යාංශයට. විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිහිල්ලා ඉවරලා ඔයාලා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒක සර්ටිෆයි කරගන්න ඕනේ ඔයාලා ගත්තු පොලිස් සර්ටිෆිකේට් එක. ඊළඟට ඔයාලා මොකද්ද කරන්න ඕනේ? ඊළඟට ඔයාලා කරන්න ඕනේ ඔයා UAE වලට එන්න එහෙම නැත්නම් ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා යන්න ඕන ලංකාවේ තියෙන UAE එම්බසියට. ලංකාවේ තියෙන UAE එම්බසියට ගිහිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් වගේ පොලිස් රිපෝට් එක එතනොත් සර්ටිෆයි කරගන්න. ඉතින් ඔන්න ඔය ස්ථාන දෙකෙන්ම එකක් තමයි විදේශ සේවා නියුක්ති කාර්යාලයට ගිහිල්ලා ඉවරලා එතනින් ඔයාලා ඔයාගේ පොලිස් රිපෝට් එක සර්ටිෆයි කරන් ඉවරලා ඊළඟට ඔයාලා යන්න ඕනේ ලංකාවේ තියෙන ඩුබායි එම්බසි එකට එහෙම නැත්නම් UAE එම්බසි එකට ගිහිල්ලා ඉවරලා එතනොත් ඔයාලා පොලිස් රිපෝට් එක සර්ටිෆයි කරගන්න ඕනේ. නැත්තරම ඔයා විසිට් වීසා එකක් ඇවිල්ලා ඒ කියන්නේ ට්‍රැවල් එකකට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තාම ට්‍රැවලින් එන කට්ටියට විසිටින් එන කට්ටියට නම් මේක ලොකුවට ඉෂුව එකක් වෙන්නේ නැහැ. නමුත් ඔයා විසිට් වීසා එකකින් ඇවිල්ලා ඉවරලා ජොබ් එකකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් පොලිස් රිපෝට් එක තියෙන්න ඕනේ. ඉතින් මම දන්න කිහිප දෙනෙකුත් මේ ඊයේ පෙරේදා වීසා ඇප්ලයි කරන්න ගිහිල්ලා ඉවරලා එයාලගේ වීසා රිජෙක්ට් වෙලා තියෙනවා. විසිට් වීසා නෙවෙයි එම්ප්ලොයිමන්ට් වීසා ඇප්ලයි කරන්න ගිහිල්ලා ඉවරලා එම්ප්ලොයිමන්ට් වීසා එක රිජෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ කම්පැනිෙන් චෙක් කරලා බලපුවාම එයාලා රීසන් විදිහට ඇවිල්ලා තියෙන්නේ පොලිස් රිපෝට් එකක් ඉල්ලලා. ඉතින් ඔයා මේනකොට UAE වල ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔයාට තියෙන ප්‍රශ්නයක් තමයි මම කොහොමද පොලිස් රිපෝට් එකක් ගන්න කියන එක. ඉතින් ඔයා විසිට් වීසා එකක් දාගෙන මේ වෙනකොට UAE වල ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඩුබායි පොලිස් කියන ඇප් එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් ඒ ඇප් එක හරහා එහෙම නැත්නම් MOI කියන වෙබ්සයිට් එක හරහා ඔයාලට පොලිස් සහතිකයක් ගන්න පුළුවන්කම තියෙනවා. මම ඒ සම්බන්ධ විදිහට වීඩියෝ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා UAE වල ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඔන්න ඔය විදිහට පොලිස් ඇප් එක එහෙම නැත්නම් MOI කියන වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා ඔයාලට පොලිස් සහතිකයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඔයත් මේ දවස්වල විසිට් වීසා එකක් දාගෙන ඩුබායි වලට එන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේ කාරණාව ගැන හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා ඉවරලා පොලිස් රිපෝට් එක අරගෙන ඉවරලා ඒක අරගෙන විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිහිල්ලා එතන සර්ටිෆයි කරලා ඉවරලා ඊළඟට ඔයාලා ලංකාවේ තුල තියෙන ඩුබායි එම්බසි එකට ගිහිල්ලා එහෙම නැත්නම් UAE එම්බසියට ගිහිල්ලා ඉවරලා ඔයාලගේ පොලිස් සර්ටිෆිකේට් එක සර්ටිෆයි කරගෙන ඉන්න. ඇත්තට මේක කෝකටත් හොඳයි. ඉතින් UAE වල ඇතුළේ ඉන්න කෙනෙක් නම් මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් ඩුබායි පොලිස් කියන ඇප් එකට ගිහිල්ලා ඉවරලා පොලිස් රිපෝට් එකක් ගන්න. එහෙම නැත්නම් MOI කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවරලා පොලිස් රිපෝට් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. මම ඒ සම්බන්ධව ඔයාලට ඉස්සරහට වීඩියෝ එක ඉදිරිපත් කරන්න. එහෙනම් මම හිතනවා වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා කියලා. එහෙම වැදගත් වුණා නම් අනිවාර්යෙන් තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මම දිනේෂ් බණ්ඩාර.